සොඳුරුද මේ තරම් සිහිනය නොවි අවදිව දකින්නට රැ පුරාවටම ආයුෂ බොහෝ වේවා ඔබ සියලු දෙනාටම. ජීවිතය කියලා කියන්නේ අපි ඉපදුන වෙලාවේ සිට අපේ මරණය දක්වා බොහොම සුන්දර විදිහට සමහර වෙලාවට බොහොම දුක්බර විදිහට ගත කරන අමුතු තෝතැන්න. ඉතින් මේ ජීවිතය දිහා අපි බලනකොට මිනිස්සු වන අපි මේ ජීවිතේ සමහර තැන්වලදී බොහොම සතුටින් කාලය ගත කරනවා. සතුරු දේවල් එක්ක ජීවත් වෙනවා. තමුන්ගේ නෑදෑයොත් එක්ක, තමුන්ගේ යාළුවොත් එක්ක, මේ හැම දෙනාත් එක්ක. හැබැයි සමහර අවස්ථාවලදී මේ සමහර දේවල් එක්ක අපිට මේ ජීවිතයේදී ගොඩක් දුක්බර දේවල් එනවා. ඉතින් සතුටේදී hina වෙලා මේ ජීවිතය බාර ගන්න අපිට දුකේදී ඇයි සමහර වෙලාවට ඒ දුකත් සතුටක් විදිහට දකින්න බෑ. ජීවිතේ තියෙන්නේ විඳින්නට මිස විඳවන්නට නෙවෙයි. ඒ නිසා වෙන්නේ අපි කොහොමද ජීවිතේ විඳින්නේ? ජීවිතේදී අපිට බොහෝ වෙලාවට ලැබීම් වලට වඩා තියෙන නොලැබීම්. මොකද අපි ජීවිතේ 100% දේවල් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා නම් සමහර අවස්ථාවලදී බොහොම අඩු ප්‍රමාණයක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ජීවිතේ දේවල් ලැබෙද්දී අපිට පුළුවන් නම් ඒ දිහා සතුටින් බලලා ඉවර වෙලා එක බාර ගන්න. අපි හුරු වෙන්න ඕනේ ජීවිතේ නොලැබෙන දේවල් වලදී ඒ දේත් සතුටින් බාර ගන්න. සමහර අවස්ථාවලදී අපිට බැරි වේවි ඒක දරා ගන්න. හැබැයි අපි පුරුදු වෙන්න ඕනේ, හුරු වෙන්න ඕනේ අපිට ලැබෙන වේදනාවත් ඒකත් විඳීමක් විදිහට බාර ගන්න. මොකද ජීවිතේ විඳිනවා කියලා කියන්නේ සතුට පමණක් නෙවෙයි. දුකත් විඳින්නට වෙනවා. ඒක තමයි සාමාන්‍ය පෘථග්ජන ජීවිතයක තියෙන ස්වභාවය. ඒ නිසා වෙන්න ඔබට පුළුවන් නම් ජීවිතය සතුට වෙනවා වගේම දුක් වෙන මොහොතේ ඒ ලැබෙන දුකත් ඒ ලැබෙන වේදනාවත් බොහොම සුන්දර වූ විඳීමක් විදිහට බාර ගන්න. ඔබට සදාකාලික ජීවිතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එසේනම් තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්. මම ආචාර්ය සුදේශ් රන්දික තිසේන.